වණක්කම් අද අපි උච්චක්ෂරය පිළිබඳ දැනුම ලබා ගනිමු. මෙම අක්ෂරය හල් අක්ෂරයක් ලෙස යෙදෙන විට උච් යන උච්චාරණය දෙන අතර දෙමළ භාෂාවේ හල් නොමැතිව යෙදෙන විට ස යන උච්චාරණය දෙයි. එහෙමනම් මෙම අක්ෂරය වචනයක මුලට යෙදෙන විට සහ වචනයක තනිව යෙදෙන විට ස යනු උච්චාරණය දෙන අතර දීප්ත වී යෙදෙන විට සහ හල් අක්ෂරයක් ලෙස යෙදෙන විට උච්ච යන අර්ථය දෙයි. ඒ අනුව මේකට අදාළ උදාහරණ සහිතව අපි සියලුම දේවල් ඉගෙන ගන්නවත් සමගම එම වචන උච්චාරණය කර පාඩම් කරමු. දෙමළ භාෂාව මුල සිට සරලව ඉගෙන ගැනීමට Learn Tamil with Raslan යන YouTube channel එක follow කරන්න, subscribe කරන්න, Learn Tamil යන Facebook පිටුව follow කරන්න. ස්තුතියි.